පහුගිය දවසක මං ඉස්කෝලේ පන්තියක් ඉවර කළා හවස ගෙදර යන්න බස් වලට ඉන්නකොට ටික වෙලාවකින් මං දැක්ක මේ බොහොම ලස්සන අදි සුඛෝපභෝගී BMW කාර් එකක් අපි හිටපු බස් වලට පහු කරගෙන ඉස්සරහට යනවා. මේ කාර් එක දැක්ක විතරයි ටික වෙලාවකින් මට ඇහෙනවා එහා පැත්තේ කොල්ලෝ දෙන්නෙක් අර කාර් එකේ ගිහපු මිනිස්සයාට පළු යන්න බනිනවා. අනිවාර්යයෙන්ම මචං මේ ඔය ගියේ කානම් පාතාලයක වෙන්න ඕනි. එහෙම නැත්තම් මේ කුඩුකාරයෙක් වෙන්න ඕනි. නැත්තම් කොහොමද ඔච්චර සල්ලියක් හම්බ කරන්නේ? මෙච්චර මේ රටට කෙලවෙලා තියෙන කාලේ මෙහෙම ගමන් යන්න පුළුවන්ද? ඔය කාර් එකේ ඔබ දන්නවද මචං මේ ලීටරයකට ඔය කාර් එකේ සාමාන්‍ය කිලෝමීටර් 2-3යි යන්න පුළුවන් විවේචක. මං කල්පනා කරා කෙනෙක්ගේ සැපක් දිහා බලලා කෙනෙක්ගේ දියුණුවක් දිහා බලලා සතුටු වෙන්න බැරි තරමට මේ තරම් හිත් පිරෙන්නේ කොහොමද කියලා. ආදරණීය සහෘදේනි මේ ගීපු මිනිස්සයා අපි වගේම ජීවන අරගලයේ යෙදিলা තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් වීරියෙන් දියුණු වෙච්ච කෙනෙක් වෙන්න බැරිද? මේ ගෙන්දගම් පොළොවේම අපි වගේ ජීවත් වෙලා තැනකට ආපු මිනිහෙක් වෙන්න බැරිද? සමහර විට කට්ටක් කාලා ඉගෙනගෙන සමාජයේ ඉහළම තැනකට ගිහිල්ලා හොඳ වැටුපක් ලබාගෙන හොඳ ජීවන තත්ත්වයක් ලබාගෙන සමාජයෙන් වරදාන වරප්‍රසාද ලබන පුද්ගලයෙක් වෙන්න බැරිද? ඒ වාගේ වාහනවල යන්නේ පාතාලයේ යොන් විතරමද? එහෙම නැත්තම් හොර මැර කම් කරන මිනිස්සු විතරමද? ප්‍රශ්නේ තියෙන්නේ මං හිතන්නේ ඒ මිනිස්යාගේ හෝ මේ සමාජය තුළ නෙවෙයි අපේ හිත්වල තියෙන දූෂණය වෙච්ච සිතුම් පැතුම් ආකල්පවල තමයි පිරිහීම තියෙන්නේ. ඒ නිසා ලෝකේ මිනිහෙක් අපිට වඩා සැප විඳිනකොට ලෝකේ ජීවත් වෙන මිනිහෙක් අපිට වඩා තැනකින් ඉහළට ගිහිල්ලා ඉන්නකොට හොඳට ගෙයක් දොරක් හදාගෙන ඉඩමක් කඩමක් අරගෙන ඒ වගේම හොඳ සමාජ තත්ත්වයක් හදාගෙන හොඳ පිරිස් බලයක් හදාගෙන එහෙම ජීවත් වෙනකොට අපිට පුළුවන් නම් ඒ මිනිහා විඳින ඒ සැප දිහා බලලා හදවත අස්සෙන් පිරී ගිය සතුටක් ඇති කරගන්න මම හිතනවා මේ මිනිස්සයා හරි ශ්‍රේෂ්ඨ මිනිසෙක් කියලා. ඒ නිසා සහෘදේනි ආදරණීය දුවේ පුතේ දුවා දරුවනේ ජීවිතේ දියුණුව තියෙන්නේ අනේකාට ඉරිසියා කිරීම මත නෙවෙයි. අනේකා දියුණු වෙන දිහා බලලා හදවතක් ඇතුලේ සතුටක් ඇති කර ගනිමින් තමන්ගේ ජීවිතේ තමන් ඉන්න තැනින් ඉහළට එන්න තමන් ගන්නා වූ උත්සාහය තුළ තමයි ලෝකේ සැබෑ දියුණුව තියෙන්නේ. මේ නිසා අනේකා දිහා බලලා සතුටු වෙන්න ඒ සතුටම ඇති ඔබගේ ජීවිතයේ සැනසෙන්න.